ඔබ හැම කෙනෙක්ටම ආශිර්වාදමත් දවසක්. අද 2025 ජුනි මාස 22 වෙනි ඉරිදා දෙවන් වහන්සේගේ මනුෂ්‍යා පාස්ටර් ක්‍රිස් යථාර්ථයේ රිද්මය පණිවිඩය තුලින් අපට ගෙනෙන්නා වූ ඒ අනර්ග දේව වචනේ පණිවිඩයට අපගේ අවධානය යොමු කරන්නට යනවා. ඉතින් ප්‍රථමයෙන්ම අද දවසේ තේමාවට හා තේමා බයිබල් පාඨයට අපගේ අවධානය යොමු කරමු. එය දෙවියන් වහන්සේට වැදගත්ය. නුඹේ සහෝදර වූ ආරොන්ට මහිමය සහ අලංකාරය පිණිස ශුද්ධ වූ වස්ත්‍ර සාදා පන්න. නික්මයාම 28 වෙනි පරිච්ඡේදයේ 2 වෙනි පදයේ ලෙස කියනවා. ස්වාමින් වහන්සේ පුදුමාකාරය. උන්වහන්සේ සම්බන්ධ සෑම දෙයකින්ම මහිමය, අලංකාරය, තේජස, විශිෂ්ටත්වය, තේජෝ බලය, මහෝශාක්‍ය රාජකීයත්වය වැగిරේ. ආරොන්ගේ ඇඳුම සම්බන්ධව උන්වහන්සේ මෝසෙස් හට දුන් උපදේශය ගැන සිතා බලන්න. උන්වහන්සේට සේවය කිරීමට දේව සේවකයා ඇඳිය යුතු වස්ත්‍ර විශේෂිත වූ වස්ත්‍රයක්ය. එය මහිමය හා අලංකාරයෙන් යුතුය. උන්වහන්සේ ඉදිරියට ආරොන් වැරහැලි ඇඳගෙන හෝ සාමාන්‍ය මනුෂ්‍යයෙකු ලෙස පැමිණීම උන්වහන්සේ අකමැති විය. ඔහු විශිෂ්ට ලෙස ඇඳ පැළඳ සිටිය යුතු විය. එසේම එම වස්ත්‍රය නිර්මාණය කරන්නත් ශුද්ධාත්මයන්ගෙන් ප්‍රඥාවෙන් පිරි ආලේපලත් අයව සිටිය යුතු විය. ආරොන් පූජක තනතුරෙහි මට සේවය කරන පිණිස ඔහු ශුද්ධ කිරීමට ඔහුගේ වස්ත්‍ර සාදන්ට මා විසින් ප්‍රඥා ආත්මයෙන් පූර්ණ කරන ලද ප්‍රඥා සිතක් ඇති සියල්ලන්ට කියා පන්න. නික්මයාම 28 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදයේ ලෙස කියනවා. මෙය අපට දෙවියන් වහන්සේ ගැන යමක් පවසයි. ඔබගේ වස්ත්‍රය හා ඔබ අඳින වස්ත්‍රය කුමක් වැනිද යන්න ගැන උන්වහන්සේ සලකන සේක. ඔබගේ ඇඳුමේ මෝස්තර නිර්මාණය කරන්නන් හා එය සකසන්න හා එය මසන්න ගැන උන්වහන්සේ සැලකිලිමත්ය. කිතුනුවෙකු ලෙස ඕනෑම කෙනෙකු විසින් නිර්මාණය කරන ඕනෑම දෙයක් ඔබ නොඇඳිය යුතුය. සමහර විට ඔබ එය ඇත්තටම වැදගත් යයි ප්‍රශ්න කළ හැක. සත්‍ය වශයෙන්ම එය වැදගත්ය. දෙවියන් වහන්සේට එය වැදගත්ය. පූජකයන්ගේ ඇඳුම සැකසීම ගැන උන්වහන්සේ මෝසෙස්ට පැවසූ දේ නැවත කියවා බලන්න. ඔබ පූජකයෙකි. එළිදරව් පළවෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදයෙහි පවසන්නේ උන්වහන්සේ අපව රාජ්‍යයක්ද තමන් පිය වූ දෙවියන් වහන්සේගේ පූජකයන්ද කළා වූ. එබැවින් ඔබගේ ඇඳුම් නිර්මාණය කරන්නන් හා ඇඳුම් මසන්නන් අන්ත ක්‍රිස්තු බලපෑම් හා එය නැඹුරුකමක් ඇති ස්වභාවට වෛර කරන්නෙකු නොවීමට වග බලාගන්න. ඔබ දිගින් දිගටම ඔවුන් සමග ඇසුරු කරන්නේ නම් මෙය වැදගත්ය. දෙවියන් වහන්සේ පැවසූ දේ නැවත කියවන්න. නුඹේ සහෝදර වූ ආරොන්ට මහිමය සහ අලංකාරය පිණිස ශුද්ධ වූ වස්ත්‍ර සාදා පන්න. නික්මයාම 28 වෙනි පරිච්ඡේදයේ 2 වෙනි පදයේ ලෙස අපි කියුවා. ශුද්ධ වූ වස්ත්‍රයයි හැඳින්වූයේ කුමක්ද? එහි අදහස කැප කරන ලද වස්ත්‍රය. එනම් කැප කරන ලද දෙයක් නිර්මාණය කළ හැක්කේ කැප වුණා වූ අයෙකුට පමණි. මෙය සැලකිල්ලට ගන්න. නිතරම ශිෂ්ට සම්පන්නව හා විශිෂ්ට ලෙස අඳින්න. ඔබ දෙවියන් වහන්සේගේ රාජ්‍ය හා උන්වහන්සේව නියෝජනය කරන බව දැනගන්න. වැදගත් වන්නේ ආත්මයයි. මගේ ශරීරයට මා කැමති අයුරින් ඇඳිය හැකයයි ඔබට පැවසිය හැක. ඔබගේ ශරීරය ශුද්ධාත්මයන්ගේ මාලිගාවයි. එය සිහි තබා ගන්න. ඔව් වැදගත් වන්නේ ආත්මයයි. නමුත් ආත්මය වස්ත්‍රයෙන් පැළඳී සිටී. එබැවින් යහපත් ලෙස අඳින්න, පිළිවෙලට අඳින්න, ශිෂ්ට ලෙස අඳින්න යනුවෙන් සඳහන් කරන කල ඔබ වටිනා ඇඳුම් ඇඳිය යුතු යැයි නොසැලකේ. යහපත් වීමට මිල අධික විය යුතු නැත. එය සිද්ධාන්තයකි. හලලූයා. ඉතින් අද දවසේ වැඩිදුර අධ්‍යයනයන්හි තිබෙන්නා වූ එම බයිබල් පද වෙතට අපගේ
අවධානය යොමු කරමු ප්‍රථමයෙන්ම පළමුවැනි පේත්‍රස් දෙවෙනි පරිච්ඡේදයේ 9 වැනි පදය. නමුත් අන්ධකාරයෙන් තමන්ගේ විස්මපත් ආලෝකයට නුඹලා කැඳවාගත් තනන් වහන්සේගේ උත්කෘෂ්ඨතාවන් දක්වන පිණිස නුඹලා වනාහි තෝරාගත් වංශයක්ද රාජකීය පූජකයෝද ශුද්ධ වූ ජාතියක්ද දෙවියන් වහන්සේ සන්තක සෙනගත්ද වන්නහුය. ඒ වගේම නික්මයාම 28 වෙනි පරිච්ඡේදයේ 2 වෙනි පදය සහ 3 වෙනි පදය. නුඹේ සහෝදර වූ ආරෝන්ට මහිමය සහ අලංකාරය පිණිස ශුද්ධ වූ වස්ත්‍ර සාදන්න. ආරෝන් පූජක තනතුරෙහි මට සේවය කරන පිණිස ඔහු ශුද්ධ කිරීමට ඔහුගේ වස්ත්‍ර සාදන්ට මා විසින් ප්‍රඥා ආත්මයෙන් පූර්ණ කරන ලද ප්‍රඥා සිතක් ඇති සියල්ලන්ට කියන්න. ඒ වගේම එලිදරව් පළමුවැනි පරිච්ඡේදයේ 6 වෙනි පදය. අපව රාජ්‍යයක්ද තමන් පියවෝ දෙවන් වහන්සේගේ පූජකයන්ද කළා වූ තනන් වහන්සේට ගෞරවයද පරාක්‍රමයද සදාකාලයටම වේවා ආමේන්. අද දවසේ යාක්ෂාව මාත් සමග ප්‍රකාශ කරන්න. ආදර පියාණනි, ඔබ වහන්සේගේ පූජකයෙකු හා රජෙකු ලෙස මා මත ඔබ වහන්සේ ප්‍රදානය කර ඇති විශිෂ්ටත්වය ගැන ස්තුති කරමි. මම ඔබ වහන්සේගේ ප්‍රඥාවේ ගමන් කරමින් ඔබගේ විනීතභාවය ප්‍රදර්ශනය වන අයුරින් ඇඳුම් අඳින්නෙමි. මම ශුද්ධාත්මයන්ට යටත් වෙමි. මාගේ ජීවිතයේ සෑම අංශයක්ද මාගේ පෙනුමද සමග සියල්ලද ඔබ වහන්සේ උදෙසා ගෞරවය බව සහතික කරමි. මම ඔබ වහන්සේගේ අලංකාරය හා විශිෂ්ටත්වය මා කරන සෑම දෙයකදීම ප්‍රදර්ශනය කරමි. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්.